doctors strike in the Eastern Province, because that especially that Government Medical Officers Association yesterday met to a health secretary also. They demand the whole Eastern Province are now facing problem hospitals, because they are asking the single demand to transfer or take a action against the medical superintendent of Akrapattu base hospital. And already that the hospital committee also wrote some letter to you as well. So what are the actions you took on that one? වෘත්තීය සමිතියක් හෝ යම් කණ්ඩායමක් හෝ පුද්ගලයන් කීප දෙනෙක් කියූ පමණකින්ම රාජ්‍ය ලධාරියෙක් එහෙම සේවය අත්හිටවන්න හරි මාරු කරන්න හරි කරන්නට බෑ. ඒකට යම් ක්‍රමවේදයක් පවතිනවා. 2021, 22, 23 කාලවලදීත් අක්කරේපත්තුව රෝහලේ මේ වෛද්‍ය අධිකාරීවරයාට එරෙහිව යම් යම් චෝදනා පැනනගිලා තිබුණා. ඒ චෝදනා වලට සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණ කරලා තිබුණා. ඒ පරීක්ෂණවලදී සමහර ඒවාට ඔහුට අවවාද කරලා ඒ තනතුරේ කටයුතු කරන්න ඉඩ හදලා දීලා තිබුණා. මේ එල්ල වෙලා තිබෙන චෝදනා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ විනය පරීක්ෂණවලදී මේ මූලික පරීක්ෂණවලදී ඔහු වැරදිකරු වුණොත් අනිවාර්ය වශයෙන්ම ඔහුගේ තනතුර අහිමි වෙනවා. එහෙම නැතුව බලපෑම් කළ පමණින්ම අපි දන්නවා ඒක මේ ස්ට්‍රයික් එක නිසා නැගින පළාතේ ජනතාවට පීඩාවක් වෙලා තිබෙනවා. හැබැයි එහෙමයි කියලා රජයේ නිලධාරියෙකුට ෂණිකව එහෙම ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් අමාත්‍යාංශයට නැහැ. ඉතින් අපි අපේ විමර්ශන අංශ හරහා මේ කටයුතු ඉක්මන් කරලා තිබෙන්නේ පරීක්ෂණ වාර්තා ලැබුණාට පස්සේදී අමාත්‍යාංශ පැත්තෙන් තීන්දුවක් ගන්නවා. ඔහු එතන රඳවා ගන්නවාද එහෙම නැත්නම් ඔහුගේ සේවයත් හිටවලා මේ පරීක්ෂණ ඉදිරියට කරගෙන යනවාද කියන එක. Made a new fresh allegations against him. මට ලැබිලා තියෙන තොරතුරු අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට ඊයේ ඉදිරිපත් කළා තිබෙන්නේත් ඒ කණ්ඩායම මීට කලින් තිබුණු චෝදනාවලට අදාළ තොරතුරුම තමයි. අලුත් චෝදනා නොවේ. ඉතින් අපි ඒ විමර්ශන කඩනම් කරමින් යන බව කියන්නට පුළුවන්. ඒ වයිදී ඔප්පු වුණොත් ඒ අදාළ වෛද්‍ය අධිකාරියට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා.